හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම යන්න ලෑස්ති වෙලා ඉන්නේ තේරුස්සෙන් බලන්න. ඉතින් මේ තේරුස්සේ තියෙන්නේ මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කියන දේවස්ථානයේ කේන්ද්‍ර කොටගෙන තමයි මේ තේරුස්සේ පැවැත්වෙන්නේ. ඉතින් තේරුස්සේ දැකලා නැති යාළුවොත් ඉන්නවනේ. එයාලට පුළුවන් මගේ මේ වීඩියෝ එක බලලා තේරුස්සේ බලන්න. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න. වර්තමාන පරිසරයේ බෞද්ධ රටේ ආරම්භ වෙන පරිසරයකට විතර අපාරවලම සම්පූර්ණ වෙනවා. වලවලු ඉන්නේ ආවෝදකම போக்குவரத்து மாற்றலை போக்குவரத்து பணியாளர்கள் ஆண்புடன் கேட்டுக்கொள்கின்றோம். அதுபோல உடனடியாக நீங்கள் பிரதான வீதியில் நிற்க வேண்டாம். தயவுசெய்து ஓரமாக நின்று வெள்ளைக்கோட்டில் மாத்திரமே கடந்து மாற்றலை போக்குவரத்து போலீசார் உதவும்படி ஆண்புடன் கேட்டுக்கொள்கின்றோம். ஆனால் ராஜன் இந்த தருணத்தில் வெள்ளைக்கோடு බලන්න මේ තේරු පෙරහැරේ ඇඟේ කටු කසාගත්තු මිනිස්සු නා. එයාලට කොච්චර රිදෙනවද? නෑ එයාලට රිදෙන්නේ නෑ. මේ කටු කසාගත්තු මිනිස්සු කොකු වලින් එල්ලන මිනිස්සුන්ගේ එකම අභිප්‍රාය තමන්ගේ සිරුරට දුක් දීලා දෙවියන් කෙරෙහි ඇති භක්තිය තමයි ඕන්නේ කියපාන්නේ. තේරු පෙරහැරේ භාවිතා කරන වාදන භාණ්ඩ තේරු පෙරහැරට විශේෂිතයි. එම වාදන භාණ්ඩවල තාලයට කාවඩිකරුවෝ නටනවා. ඒකට කාන්තාවෝද එකතු වෙලා නටනවා. අවසානයේදී විනිපැදීම සිදු කරනවා. මේ කණියගින්නට ඇදීමට මුන්න
මේ මාතලේ පැවැත්වෙන විශාල තේරු උත්සවයේ වාගේම කුඩා තේරු උත්සවද නිතරම දක්නට ලැබෙනවා. ත්‍රිකුණාමලයේ කෝණේශ්වරම්, යාපනයේ නල්ලූර ආදී දේවාලවල තේරු උත්සව ප්‍රධාන තැනක් ගන්නවා. நிச்சயமாக உண்மையிலேயே இந்த அம்மாவுடைய ரதத்தை நாங்கள் பார்க்கும் பொழுது உள்ளே இருக்கக்கூடிய எல்லா விதமான கஷ்டங்கள் உண்மையிலேயே நேற்றைய நாளில் இருந்து ஒவ்வொரு அம்பிகையினுடைய தொண்டர்களும் சரி நாங்களும் சரி ஏதோ ஒரு வகையில கஷ்டப்பட்டு நாங்கள் எங்களுடைய මේ තේරු උත්සවයේ දෙවියන් වැඩමවන්නේ ඒ සඳහා විශේෂයෙන්ම සකසන ලද තේරු කරත්තෙක්. එය මිනිස්සු ගවයන් විසින් අදිනු ලබනවා. නමුත් මෑතක් වන විට ඒ සඳහා ට්‍රැක්ටර් රථද යොදාගනු ලබන බවයි ඔවුන් පවසන්නේ. හින්දු බැතිමතුන් වන්දනාමාන කරන කෝවිලට අධිපති දෙවියන් උදෙසා තමයි මේ වාර්ෂිකව පවත්වන්නේ. එය ශිව, කතරගම, ගණ, පත්තිනි ආදී දෙවිවරුන් උදෙසා තමයි පවත්වනු ලබන්නේ. එදිනට දෙවියන් පෙරහැරකින් වීදි දිගේ වඩම්මවා මග දිගට බැතිමතුන් විසින් පූජා පවත්වනවා. තම දොරටු දෙපස කෙසෙල්ගස් හිඳුවා ගොක්කොළ වලින් සරසන බැතිමතුන් පැණි මිශ්‍ර කිරිබත්, කැවිලි, පළතුරු දෙවියන්ට පූජා කරනවා. දේවරූපයේ මල්මාලා වලින් හා රන්මාලා වලින් සරසා ඇති අතර මිනිසුන් සෞභාග්‍ය පතා දෙවියන් වෙනුවෙන් පොල් ගසනවා. බිඳී යන පොල්ද දෙවියන්ට පූජා කරන අතර පැණි රස කිරිබත්, කැවිලි, පළතුරු රැස්ව සිටින මිනිසුන් අනුභව කරනවා. ඔන්න ඉතින් ඔය විදිහට තමයි තේරු උත්සවය අවසානයේ සනිටුවන් වෙන්නේ. අපිත් ඉතින් මඟ දෙපස තේරු කඩවල් බලලා යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බයි.